ශුද්ධ වූ බයිබලය අලුත් කිවිසුම ශුද්ධ වූ මතෙව් 26 වෙනි පරිච්ඡේදය ජේසුස් වහන්සේ නැසීමට කුමන්ත්‍රණය පළවෙනි පදය තවද ජේසුස් වහන්සේ මේ සියල්ල වදාරා නිමකොට සිය ශ්‍රාවකයන් නමතා දෙවනි පදය තව දෙදිනකින් පාස්කු මංගල්‍ය පැමිණෙන බව ඔබ දන්නහුය. මනුෂ්‍ය පුත්‍රයාණන් කුරුසියෙහි ඇනගසනු ලැබීමට පාවා දෙනු ඇතැයි වදාළසේක. තුන්වැනි පදය එකල නායක පූජකවරුද ප්‍රජාමූලිකයෝද කායාපස් නම් මහා නායක පූජකවරයාගේ මන්දිරයට රැස් වී හතරවෙනි පදය ජේසුස් වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මැරීමට කුමන්ත්‍රණය කළහ. පස්වෙනි පදය එහෙත් සෙනග අතර කෝලාහලයක් සිදු නොවන පිණිස මංගල්‍ය කාලයේදී එය සිදු නොකරමුයි කීහ. බෙතානියේදී ආලේප කරනු ලැබීම. හයවෙනි පදය ජේසුස් වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගී වූ සීමෝන්ගේ ගෙදර සිටියදී. හත්වෙනි පදය එක් ස්ත්‍රියක් ඊතා අගනා සුවඳ විලවුන් පිරුණු කිරිකල් කරඬුවක් ගෙන උන්වහන්සේ වෙතට අවුත් කෑමට හිඳගෙන උන්වහන්සේගේ හිස මත වත් කළාය. අටවෙනි පදය ඒ දුටු ශ්‍රාවකයෝ කෝප වී මෙවැනි නාස්තියක් කෙලේ මන්ද. නවවෙනි පදය මේ විලේපනය විශාල මුදලකට විකුණා දිලිඳුන්ට දිය හැකිව තිබුණා නොවේදැයි කීහ. දහවෙනි පදය එහෙත් ජේසුස් වහන්සේ එය දැන මෙසේ වදාළසේක. ඔබ මේ ස්ත්‍රියට කරදර කරන්නේ මන්ද? ඇය මාහට කෙලේ මනහර දෙයකි. 11වෙනි පදය මන්ද දුගීහු ඔබ සමග හැමදාම සිටිති. එහෙත් මම හැමදාම ඔබ සමග නොසිටිමි. 12වෙනි පදය ඇය මේ විලේපනය මාගේ සිරුරේ වත් කෙලේ අවමංගල්‍ය සඳහා මා සූදානම් කරන පිණිසය. 13වෙනි පදය සැබවින් මම ඔබට කියමි ලොව පුරාම මේ සුබ අස්න ප්‍රකාශ කරන හැම තැනකදීම මේ ස්ත්‍රිය කළ මේ ක්‍රියාව ඇය සැමරීම පිණිස කියනු ලබන්නේය. ජූදස්ගේ ද්‍රෝහී ක්‍රියාව. 14වෙනි පදය තවද 12 දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියෝත් නායක පූජකයන් වෙත ගොස් 15වෙනි පදය ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක්දැයි ඇසීය. ඔව්හු රිදීකාසි 30ක් කිරා ඔහුට දුන්හ. 16වෙනි පදය එතැන් පටන් ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවීය. ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනය. 17වෙනි පදය නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත් පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙල කරනවාට ඔබ කැමති සේක්දැයි ඇසූහ. 18වෙනි පදය ජේසුස් වහන්සේද ඔබ නගරයේ සිටින අවස්වල් මනුෂ්‍යයා වෙතට ගොස් මාගේ නියමිත මොහොත ලංව ඇත. මාගේ ශ්‍රාවකයන් සමග ඔබේ නිවසේදී පාස්කු භෝජනය පවත්වමි ගුරු දේවයන් වහන්සේ කියන සේකැයි ඔහුට දන්වන්නයි වදාළසේක. 19වෙනි පදය ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අනුකළ ලෙස
පාස්කු භෝජනය පිළියෙල කළහ. 20 වෙනි පදය. සවස් වූ කල උන්වහන්සේ අපෝස්තුලවරුන් 12 දෙනා සමග කෑමට හිඳගත්සේක. 21 වෙනි පදය. ඔවුන් කෑම කමින් සිටියදී උන්වහන්සේ කතා කොට සැබවින්ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යයි වදාළසේක. 22 වෙනි පදය. ඔව්හු අතිශයින් ශෝකව එකිනෙකා ස්වාමීනි, එය මම දැයි අසන්න පටන් ගත්හ. 23 වෙනි පදය. උන්වහන්සේ උත්තර දෙමින් මා සමග එක පාත්‍රයේ අතුලන තැනැත්තේ මා පාවා දෙන්නේය. 24 වෙනි පදය. මනුෂ්‍ය පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙසම ඔහු නියමිත ගමන යන්නේය. එහෙත් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන මේ මනුෂ්‍යෙක් වේද ඔහුට වන විපතක මහත. ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳයයි වදාළසේක. 25 වෙනි පදය. උන්වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින් ගුරු දේවීනි, ඒ මම දැයි ඇසීය, වෙන කවුදැයි උන්වහන්සේ ඔහුට වදාළසේක. අන්තිම රාත්‍රී භෝජනය. 26 වෙනි පදය. ඔවුන් කෑම කමින් සිටියදී ජේසුස් වහන්සේ පූපගෙන ආශිර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරයයි වදාළසේක. 27 වෙනි පදය. උන්වහන්සේ කුසලානක්දගෙන තුති පුදා ඔවුන්ට දී. 28 වෙනි පදය. ඔබ සියල්ලෝම මෙයින් පානය කරන්න, මෙය පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. 29 වෙනි පදය. මාගේ පියාණන්ගේ රාජ්‍යයේදී මා ඔබ සමග අලුත් මිදියස පානය කරන දවස එනතුරු මෙතැන් පටන් මේ මිදියස තවත් නොබොන්නෙමි ඔබට කියමි වදාළසේක. 30 වෙනි පදය. ඔහු ගීතයක් ගයා නිම කොට ඔලීව කන්දට නික්ම ගියහ. පේතුරුගේ අපලාපය ගැන කලින් කීම. 31 වෙනි පදය. තවද ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කොට ඔබ හැමදෙනම අද රාත්‍රියෙහි මා නිසා ආධෛර්යයට පත්වන්නහුය. මන්ද මම එඩේරාට පහර දෙන්නෙමි. එවිට රැළේ බැටළුවෝ විසිරුවනු ලබන්නෝය. ශුද්ධ ලියවිල්ලෙහි ලියා තිබේ. 32 වෙනි පදය. එහෙත් මම උත්ථාන කරනු ලැබූ පසු ඔබට පෙරටුව ගලීලයට යමි වදාළසේක. 33 වෙනි පදය. පේතුරු උන්වහන්සේට උත්තර දෙමින් අන් හැමදෙනම ඔබ නිසා අධෛර්ය වුවත් මම නම් කවදාවත් අධෛර්ය නොවන්නෙමි කීය. 34 වෙනි පදය. ජේසුස් වහන්සේද සැබවින්ම මම ඔබට කියමි, අද රෑ කුකුලා අඬලන්නට පෙර ඔබ මා හඳුනන්නේ නැත කියා තුන්වරක් කියන්නේ යයි ඔහුට වදාළසේක. 35 වෙනි පදය. පේදුරු ඔබ සමග මැරෙන්න සිදු වුණා මම ඔබ නාඳුනන්නෙමි කවදාවත් කියන්නේ නැතැයි උන්වහන්සේට කීය. සියලු ශ්‍රාවකයෝද එසේම කීහ. ගෙත්සෙමනෙහි යාඥාව. 36 වෙනි පදය. එකල ජේසුස් වහන්සේ ඔවුන් හා සමග ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ මා එතැනට ගොස් යාඥා කරන අතර ඔබ මෙහි සිටින්නැයි
සිය ශ්‍රාවකයන්ට වදාළසේක. 37 වෙනි පදය. උන්වහන්සේ පේතුරුද සෙබදීගේ පුත්‍රයාණන් දෙදෙනාද කැඳවාගෙන ගියසේක. ඉන්පසු උන්වහන්සේ ශෝකවන්ටත් සන්තාපවන්ටත් පටන් ගත්තේක. 38 වෙනි පදය. එකල උන්වහන්සේ ඔවුන් අමතමින් මැරෙන්න තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්ත වේ. ඔබ මෙහි නැවතී මා සමග අවදි වෙන්නයි වදාළසේක. 39 වෙනි පදය. උන්වහන්සේ මදක් ඉදිරියට ගොස් මුණින් වැටි අහෝ මාගේ පියාණෙනි, හැකිනම් මේ කුසලානෙන් මා කෙරෙන් පහ කළ මැනව. එහෙත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවායි යාඥා කළසේක. 40 වෙනි පදය. උන්වහන්සේ ශ්‍රාවකයන් වෙත આવුත් ඔවුන් නිදා හිඳිනු දැක පේතුරුට කතා කොට සැබවින්ම මා සමග එක පැයක්වත් අවදිව ඉන්න ඔබට බැරි වුණාද? 41 වෙනි පදය. ඔබ පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදිව සිට යාඥා කරන්න. හිත නම් කැමති, ගත නම් දුබලයි වදාළසේක. 42 වෙනි පදය. උන්වහන්සේ නැවත දෙවන වරටත් නික්ම ගොස් අහෝ මාගේ පියාණෙනි, මා විසින් පානය නොකොට මේ කුසලාන පහ කළ නොහැකිනම් ඔබගේ කැමැත්ත වේවායි කියා යාඥා කළසේක. 43 වෙනි පදය. උන්වහන්සේ නැවත ආ කල ඔවුන් නිදා ඉඳිනු දුටුසේක. ඔවුන්ගේ ඇස් නිදිබරව තිබිණි. 44 වෙනි පදය. යලිත් උන්වහන්සේ ඔවුන් හැරගොස් තුන්වන වරත් එම වචන කියා යාඥා කළසේක. 45 වෙනි පදය. ඉන්පසු උන්වහන්සේ ශ්‍රාවකයන් වෙතට આવුත් ඔබ තවමත් නිදාගෙන විඩා හරිමින් සිටින්නහුද? මෙන්න නියමිත මොහොත ලං වී ඇත. මනුෂ්‍ය පුත්‍රයාණෝ පවිතුන් අතට පාවා දෙනු ලබනසේක. 46 වෙනි පදය. නැගිටින්න, අපි යමු. අන්න මා පාවා දෙන්නම්. ඉතා ළඟ යයි වදාළසේක. ජේසුස් වහන්සේ පාවා දීම. 47 වෙනි පදය. උන්වහන්සේ කතා කරද්දී 12 දෙනා කෙනෙකු වන ජූදස්ද ඔහු සමග නායක පූජකයන් හා ප්‍රජාමූලිකයන් වෙතින් යවන ලද කඩු මුගුරුගත් මහත් ජනකායක්ද එහි පැමිණියහ. 48 වෙනි පදය. උන්වහන්සේ පාවා දෙන්නා මම යමෙකු සිඹිම්ද ඔබ සොයන තැනැත්තා ඔහුය. ඔහු අල්ලා ගන්න කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි. 49 වෙනි පදය. එකෙනෙහිම ඔහු ජේසුස් වහන්සේ වෙතට આવුත් ගුරු දේවයිනි, ඔබට සෙත් වේවායි කියා උන්වහන්සේ සිඹගත්තේය. 50 වෙනි පදය. ජේසුස් වහන්සේද මිත්‍රය, ඔබ කරන ආදේ කරන්නේ ඔහුට වදාළසේක. 50 වෙනි පදය. එවිට ඔහු આવුත් ජේසුස් වහන්සේ අත්අඩංගුවටගෙන තදින් අල්ලා ගත්හ. 51 වෙනි පදය. උන්වහන්සේ හා සමග සිටි අයගෙන් කෙනෙක් අතින් කඩුවගෙන නායක පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කම්පා දැමීය. 52 වෙනි පදය. එවිට ජේසුස් වහන්සේ කතා කොට ඔබගේ කප්ලුව කොටුවේ දමන්න. කඩුව ගන්නා සියල්ලෝම කඩුවෙන්ම නැසිති. 53 වෙනි පදය. දේවදූතයන් සේනාංක 12කට වඩා
වහාම එවන ලද මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට නොහැකියයි ඔබ සිතන්නේහිද? 54 වෙනි පදය. එහෙත් එසේ කෙලෙත් මේ දෙය මෙලෙසම විය යුතුයයි ශුද්ධ ලියවිල්ලෙහි කියන දේ ඉටුවන්නේ කෙසේදැයි ඔහුට වදාළසේක. 55 වෙනි පදය. පැයේදීම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට ඔබ සතුරෙකුට විරුද්ධව මෙන් කඩුමුගුරුගෙන මා අල්ලන්නට ආවහුද? මම දිනපතාම දේව මාලිගාවේ උගන්වමින් සිටියෙමි. එහෙත් ඔබ මා අල්ලා ගත්තේ නැත. 56 වෙනි පදය. මේ සියල්ල සිදු වූයේ දිවසිවරයන්ගෙන් ලියවිලි ඉෂ්ටවන පිණිසයයි වදාළසේක. එවිට ශ්‍රාවකයෝ සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලා ගියහ. ජේසුස් වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියෙහි සිටීම. 57 වෙනි පදය. ජේසුස් වහන්සේ අල්ලාගත් අය උත්තම පූජක කායාපස් වෙතට උන්වහන්සේ ගෙන ගියහ. විනයදරයෝද ප්‍රජා මූලිකයෝද එහි රැස් වී සිටියහ. 58 වෙනි පදය. එය පේදුරු උත්තම පූජකයාගේ මළුව දක්වා උන්වහන්සේ පසුපස්සේ දුරින් ගොස් එහි ඇතුළු වී කුමකින් කුමක් වේදැයි බලන පිණිස මුර සේවකයන් හා සමග හිඳගත්තේය. 59 වෙනි පදය. නායක පූජකවරුද මුළු ශ්‍රේෂ්ඨාධිකරණයද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සෙවූහ. 60 වෙනි පදය. බොහෝ බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් වූ නමුත් කිසි සාක්ෂියක් සම්බ නොවිය. පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී 61 වෙනි පදය. දේව මාලිගාව කඩා දමා එය 3 දිනකින් යලි ගොඩනගන්න මට පුළුවන් කියා මොහු කීවේ යයි කීහ. 62 වෙනි පදය. එවිට උත්තම පූජකයා නැගිට ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් ඔබට විරුද්ධව ගෙනෙන මේ සාක්ෂිය කුමක්දයි උන්වහන්සේගෙන් ඇසීය. 63 වෙනි පදය. එහෙත් උන්වහන්සේ නිශ්ශබ්දව සිටිසේක. එවිට උත්තම පූජකයා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රවන ක්‍රිස්තුවරයා නොදැයි දිවුරාපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අනකරමි උන්වහන්සේට කීය. 64 වෙනි පදය. ජේසුස් වහන්සේද ඔබ කියන දෙය හරිය. තව දුරටත් මම ඔබට කියමි. මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවා, අහසේ වලාකුළු මත වඩිනවා ඔබ දකින්නෙහි යයි ඔහුට වදාළසේක. 65 වෙනි පදය. එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතුව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපාසයක් කෙළේය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත. මොහුගේ දේවාපාසය දැන් ඔබට ඇසුනේය. 66 වෙනි පදය. ඔබ කුමක් සිතන්නවුදැයි කීය. ඔහු උත්තර දෙමින් මොහු මරණයට සුදුසු යයි කීහ. 67 වෙනි පදය. එවිට ඔහු උන්වහන්සේගේ මුහුණට කෙළගසා මිටමොලවා පහර දුන්හ. සමහරේ උන්වහන්සේට අතුල් පහර දී 68 වෙනි පදය. ක්‍රිස්තුවරයාණෙනි, ඔබට ගැසුවේ කවරෙක්දැයි දිවසින් බලා අපහට කියන්නයි කීහ. පේදුරුගේ අපලාපය. 69 වෙනි පදය.
පේදුරු මළුවෙහි පිටත වාඩි වී සිටියේය. සේවිකාව ඔහු වෙතා වූත් ඔබත් ඒ ජේසුස් නම් ගලීලයා සමග සිටියේ යැයි කීවාය. 70 වෙනි පදය. මොන බොරුද මේ කතාව මට තේරෙන්නේ නැතැයි ඔහු සියල්ලන් ඉදිරියෙහි කීය. 71 වෙනි පදය. ඔහු පිටත දොරටුව ළඟට ගිය කල තව සේවිකාවක් ඔහු දැක මොහුත් නාසරේත්හි ජේසුස් සමග සිටියේ යැයි එහි සිටුවරයන්ට කීවායි ය. 72 වෙනි පදය. ඔහු යලි මා එහි සිටි මනුෂ්‍යයා අඳුනන්නේ නැතැයි දිවුරා කීය. 73 වෙනි පදය. මද වේලාවකට පසු එතන සිටි අය වුත් සැබවින්ම ඔබත් අවුන්ගෙන් එක්කෙනෙකුය. ඒ බව ඔබගේ කතා නීලාවෙන් පෙනේ යයි පේදුරුට කීහ. 74 වෙනි පදය. එවිට ඔහු ඒ මිනිසා නාදුනනමි කියමින් දෙස් නගන්නද දිවුරන්නද පටන් ගත්තේය. එකෙනෙහිම කුකුලා හැදලීය. 75 වෙනි පදය. කුකුලා හඬලන්න පළමුව ඔබ මා හඳුනන්නේ නැත කියා තුන්වරක් කියනු ඇතැයි ජේසුස් වහන්සේ වදාළ වචනය සිහිකොට පේදුරු පිටතට ගොස් ඉකිබිඳිමින් හැදීය. 26 වෙනි පරිච්ඡේදය සමාප්තයි.